සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ. රොනායා ප්ලාන් නර්සරි වෙතින් ඔන්න ඔයාලට මල් එක්කම සහ පැලත් සමගින් ලස්සන පැකේජ් එකක් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මේ පැකේජ් එක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් 074යි 28යි 78යි 970 නම්බරයකට මෙසේජ් එකක් දාන්න. ඉතින් ඉස්සරෝම ඉන්නවා මැලේසියන් බ්ලැක් එකක්. හරිම ලස්සන තද කළු පාටට පිපෙන මලක්. ඔයාලට ඈතින් පේනවද තියෙන මලක් තියෙනවා. ඔන්න මැලේසියන් බ්ලැක් එකක්. ඒ එක්කම මෙයා ලස්සන බ්ලැක් බ්‍රවුන් සීඩ් එකක් එයාගේ මල පෙන්නන්නම්. පොහොට්ටුවක් එක්ක තියෙන්නේ. මෙන්න මෙයා ගොඩාක් මල ලොකු වෙන හරි ලස්සන වර්ගයක්. පොඩ්ඩක් කර්ල් ගතියකුත් තියෙනවා. ඔන්න ඊළඟට ඉන්නවා ලස්සනම ඔරේන්ජ් කලර් එකෙන් තියෙන හරිම ලස්සන සීඩ් එකක් මෙයා. මෙයාගේ පැල ගොඩාක් නැහැ. නමුත් මෙයා දැන් කට්ටිය බෝ කරලා මෙයාට ලස්සන නමක් තියලා තියෙන්නේ. මම මෙයාගේ නම මට මතක නැහැ. ඒ වුණාට ඔන්න එයාගේ මලක් එක්ක ළඟදී හදපු ලස්සන කඳ පැලයක් හොඳට මුල් තියෙන. ඔන්න එයාත් තියෙනවා මේ පැකේජ් එකට. ගොඩාක් පැල දෙන වර්ගයක් හැබැයි එයා පඳුරට හරිම ලස්සනයි. ඔන්න ඊළඟට රේන්බෝ එක්කෙනෙක් ඉන්නවා මලක් එක්ක පළවෙනි මල. ඒ එක්කම ශිරානෝ කියන්නේ හරිම ලස්සන දම් පාට වර්ගයක්. පැලයකුත් එක්කම ලස්සන මල් පොහොට්ටුවක් එක්ක ලස්සන ප්ලාන්ට් එකක් තියෙනවා. ඔන්න ඉතින් මේ පැකේජ් එක ඔයාලට ඕන කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න. ඒක මම 10 වෙනි දින දාපු පැකේජ් එකක් තියෙනවා. මම පැකේජ් දෙකක් දැම්මා. එකකින් එක පැකේජ් එකක් ඕඩර් වුණා. අනිත් පැකේජ් එකට කතා කරපු මිස් දැන් හොයාගන්නත් නැහැ. ඒ නිසා ඔන්න ෆෙලිසිටා ගහක්, එතකොට මනි ප්ලෑෂ් ගහක්, ඒකම මැලේසියන් බ්ලැක් එකක් තියෙනවා. ඉතින් මේවා හරි ලස්සනට නිරෝගීව තියෙන ප්ලාන්. කතා කරලා මුදල් වෙන් කරලා මගෙන් පැල ගන්න. මොකද අරන් තියන්නේ නැහැ පැල. ඊට පස්සේ ඊළඟට කතා කරන මිස් කෙනෙක්ටවත් මේ පැල ටික දෙන්න බැරි වෙනවා. මට කතා කරපු මිස් කොහොම හරි යාගේ නම්බර් එක වැඩ කරන්නෙත් නැහැ. මම ඉතින් ආයෙත් කතා කරේ නැහැ. ඔන්න ඉතින් පළවෙනි පැකේජ් එකේ සෙට් එකේ දාපු මේ තියෙන්නේ 2700කට දාපු පැකේජ් එකක්. ඔන්න එයාවත් ආපහු ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ගන්න පුළුවන්. බලන්නකෝ ඉතින් මේ මලේ ලස්සන හොඳටම කැරකිලා තමයි තියෙන්නේ. ඉතින් ඔන්න එයාගේ හැඩත් බලන ගමන් ඔයාලට මොකක් හරි පැකේජ් එකක් ඕන වුණාම ඒකට කතා කරලා සල්ලි දාලා ඉවර වෙලා පැකේජ් එක අරන් තියන්නේ අය. නැත්තම් ඉතින් ආයෙ ගන්න කෙනෙක්ටවත් මේ පැකේජ් එක ගන්නත් නැහැ. ඊට පස්සේ එයාලා ආසාවෙන් ඉල්ලලා නැහැ කිව්වහම ආයෙ දුන්නට එයාලට ආසාවකුත් නැහැ. ඒ නිසා ඔන්න ගිහිල්ලා එන්නම්.